මම දන්නවා මම මේ කරන්නේ වැරද්දක් කියලා. ඒත් මම ඒ වැරද්ද කරන්නේ හරිම කැමැත්තෙන්. අපි රැඳෙන්නේ අපිට දැනන තැන. අපිට දැනෙන හැම තැනම අපිට රැඳෙන්න බෑ. අපිට දැනෙන හැම තැනම අයිති අපිට නෑ. අහලා නැද්ද? අයිති කරගත්තාම මගේ අඩු වෙනවා කියලා. ඔය ඔහොම කියන්නේ අපිට අපි අයිති නැති හින්දානේ. ආදරේ කියලා කියන්නේ අයිති කර ගැනීමම නෙමෙයි. එහෙනම් ආදරේ කියන්නේ අයිති නැති වුණත් මෙහෙම ඉන්න එකද? ආදරේ කියලා කියන්නේ අපිට දැනෙන අපිව දැනෙන අය කොයි හරි සතුටින් ඉන්නවා කියලා අපේ හිතට දැනෙන එකට. මේ බිත්ති හතර මැද දැනෙන සතුට මට කවදාවත් මගේ ගේ ඇතුලෙන් දැනෙලා නැහැ. එහෙම දැනෙන්නෙත් නැහැ කියලා මම දන්නවා. මටත්. ඇයි? නිෂානියට ආදරේ නැද්ද? ප්‍රශ්නේ තියෙන්නේ මං එයාට ආදරේද නැද්ද කියන එක. ඒකට හේතුව මං කරන්නේ ලොකු වැරද්දක් බව. ඒත් මට මේ තරම් දැනෙන නිවන වෙන තැනක් නැහැ. මටත් එහෙමයි. මේ වගේ ආදරයක් මට වෙන පපුවක් උඩ කවදාත්ම දැනලා නැහැ. මේ සතර තව කොච්චර කාලයක් තියෙයිද කියලා මන් දන්නේ නැහැ. හැබැයි අන්තිම මොහොත වෙනකල් මට මෙහෙම ඉන්න ඕනේ. මගේ හුස්ම තියනකම් මම මේ විදිහට හරිවත් එක මේ දේවල් බෙදා ගන්නවා. ඒ දවසක් එයි අපිට අපි නැති වෙන්නේ. මෙච්ච දුර හිතන්න එපා මැනික. මේ මොහොත ගැන හිතලා සතුටු වෙන්න. ඒත් එදාට මට ඔයාව දාලා යන්න බැරි වෙයි. ඒත් ඉතින් Roni මෙන්න එප්පා මොකද මොකදුනේ දෝනි මාත් එක්ක තරහ වෙලාද? මා අප්පච්චිත් එක්ක තරහ අම්මත් එක්ක තරහ. දැන් අම්මිත් එක්ක තරහින්දද එළියට එලා හිටියේ? මට කතා කරන්න කවුරුත් නෑ මං ඉතින් මිදුවට වෙලා හිටියා අප්පච්චි හරි අම්මානි එනකන් නේද? ඇයි මණිකේ? අම්මා කොහෙ ගිහිල්ලාද? මන් දන්නේ මෙක්කන්න. අම්මි කොහෙද ගියේ? මන් දන්නේ.
අයියම්ම දෝනිට කිව්වේ නැද්ද? අප්පච්චි අම්මට කියන්නේ නැහැ, අම්මා අප්පච්චිට කියන්නෙත් නැහැ. දෙන්නම මාව දාලා යනවා. මයි යන්නේ වැඩවලටනේ මැනික. ඒ වගේ අම්මත් යන්නේ අම්මගේ වැඩවලට. අම්මියම කියලාද ගියේ? අප්පච්චිට ඉතින් අම්මිගේ මගේ වැඩ කර ඉන්න වෙලාවක් නැහැනේ. අප්පච්චිගේ වැඩවලට යනවා, අම්මා අම්මගේ වැඩවලට යනවා. අම්මි කෝල් එකක්වත් දුන්නේ නැහැ. ගෙදර ඉති හැමදාම අප්පච්චි අම්මට බයිනවනේ. ඒ නිසා අම්මා කෝල් එකක්වත් ගන්න නැතුව ඉන්නේ නැති. අපේ කවුද පණ්ඩිත ආච්චිට ওই දේවල් කියන්නේ? කවුරුත් නැහැ. එහෙනම් ඔය පණ්ඩිත ආච්චික් වගේ කියවන්නේ? ඔය දෙන්න හැමදාම ඉතින් රණ්ඩු වෙන එකනේ කරන්නේ. ආයේ අප්පච්චි කවදාවත් රණ්ඩු වෙන්නේ නැහැ. හරිද? ඇත්තමද? තමයි. අපි අම්මට කෝල්